අද කතා කරන යන මාතෘකාව තමයි මේ වන විට ලෝකයේ තින යුදමය ගැටුම් තත්ත්වත් එක්ක ශ්‍රී ලංකාවේ තෙල් අඩුවීමක් සිදුවෙලා තියෙනවා. එම නිසා තෙල් කිවර් කෝඩ් ක්‍රමේ අද උදේ 6 ඉඳන් ක්‍රියාත්මක වෙනවා. එම QR කෝඩ් එක හදන්න දන්නේ නැති අයට තමයි මේ වීඩියෝ එක මං හැදුවේ. හරි, අපි බලමු කොහොමද ඉක්මනට මේ QR කෝඩ් එක හදන්න කියලා. අද දිග වීඩියෝ එකක් නෙවෙයි, අද කෙටි වීඩියෝ එකක් ඉක්මනට හැදුවේ. අද කොහොම හරි හවස් වෙද්දි මම මේක දාන්න try කරනවා. හරි, අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මුලින්ම යන්න ඕනේ මෙතන තියෙන මේ Google app එකට. එතකොට එතන ගිහිල්ලා ඔයගොල්ලෝ සර්ච් කරන්න ඕනේ මම මේ සර්ච් කරලා තියෙන National Full Pass 2026 කියලා. එතන උඩ ඔයගලන්ට පේනවා ඇති සුදු පාට රවුමක් මැද කළු පාට මිනිස්සෙක් ඉන්න උඩම තියෙන සයිට් එක. online registration for National Full Pass QR code කියලා. අන්න ඒකට යන්න. හරි, එතන ඔයගලන්ට පේනවා ඇති සයිට් එකේ පොඩ්ඩක් යටට යද්දි තියෙනවා කවද ඉඳන්ද කොයි වෙලේද ආරම්භ කරේ ඔක්කොම තියෙනවා. එතන ඔයගලන්ට පේනවාද ක්ලික් කියලා තියෙනවා full pass q.lk කියලා. එතන සයිට් එක online registration යටතේ. මෙන්න මේකට යන්න. ඕකට ගියාම දැන් ඒගොල්ලන්ගේ හදන පේජ් එකට ලෝඩ් වෙනවා. මේකේ පොඩ්ඩක් කොහොම පහළට යද්දි අපිට කේස් එකක් වුණා. කනෙක්ෂන් ප්‍රෝබ්ලම් එකක්. හරි. දැන් එතකොට දැන් මෙතෙන්ට ආවනේ. දැන් මෙතනින් අපිට තෝරන්න තියෙන්නේ QR කෝඩ් එක කියන්නේ හදන්න ඕනේ කියන්නේ කලින් හදපු වාහනයකටද නැත්නම් අලුත් වාහනයකටද කියලා. vehicle registration කියන්නේ අලුත් වාහනයක්. vehicle login කියන්නේ කලින් 20යි 22 හදපු එකක්. හරි. අපි දැන් යමු vehicle registration. හරි. මෙතෙන්ට තියෙන්නේ අතුලත් කරන්න ඕගොල්ලන්ගේ කියන්නේ වාහන රෙජිස්ටර් කරලා තියෙන කෙනාගේ identity card number එක. ඊට පස්සේ නැත්තම් මෙතනින් identity card ද passport ද BRN ද ඕන එකක් පුළුවන්. ඊට පස්සේ එයාගේ ෆෝන් නම්බර් එක. ෆෝන් නම්බර් එක දීලා send OTP කියන එක දුන්නාම OTP එකක් එනවා. මම මෙතන කරලා බලන්නේ. ඊට පස්සේ එයාගේ first name එක, last name එක, address එක, ඒ විස්තර ටික ඉක්මනට දීලා ඉවරලා මෙතන තියෙනවා next button එක. next එක ඔබන්න. හරි. දැන් මෙතනින් කරන්න ඕන අපේ vehicle එකේ කියන්නේ වාහන details දෙන්න ඕන. වාහනේ නම්බර් එකේ නම්බර් ප්ලේට් එකේ මුල් ලකුණු දෙක මොකක්ද? ඒ නම්බර් ප්ලේට් එකේ අංක 4 මොකක්ද? දීලා vehicle type එක වෙනුත් යන්න මෙතන type select කරන්න තියෙනවා. එතනින් car ද van ද bus ද මොනවාද කියලා select කරන්න. යට තියෙනවා chassis අංකේ. chassis අංකේ දන්නේ නැත්නම් chassis අංකේ තියෙනවා දුම් සහතිකේ. ඒක එතන බලාගෙන enter කරන්න ඉංග්‍රීසි අකුරු ටිකයි ඉලක්කම් ටිකකුයි තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් petrol ද වාහන diesel ද කියලා දාන්න. ඊට පස්සේ I agree to the කියන එකට ටික් එක දෙන්න. ටික් එක දුන්නාට පස්සේ next දීපු ගමන් QR code එක එනවා. හරි, එහෙම QR code එක අරගෙන වැඩේ සාර්ථකද කියලා කමෙන්ට් කරන්න.